ඇන්ටිකිතේරා යන්ත්‍රය පළමු පරිගණකයා බිරහස. වර්ෂ 1901 ග්‍රීසියේ ඇන්ටිකිතේරා දූපත අසල මුහුදුපතුලේ තිබී ස්පොන්ජ් කිවිඳුම්කරුවන් පිරිසකට අමුතු වස්තුවක් හමුයි. වසර 2000කට වඩා පැරණි රෝම නැවක සුන්බුන් අතර තිබූ දිරාපත් වූ ලෝකඩ ගැජට් එකක් මේක. මුලදී සාමාන්‍ය ගඩොල් කැටයක් ලෙස පෙනුනද පසුව එහි ඇතුළත ඉතා සියුම් ලෝහමය ජියර් රෝධ ඇති බව අනාවරණය විය. මේ ලෝකයේ මවිතයට පත් කළ ඇන්ටිකිතේරා යන්ත්‍රයයි. නවීන විද්‍යාඥයන් පවසන්නේ මේ ලෝ ප්‍රථම ඇනලොග් පරිගණකය ලෙස 18 වැනි සියවස වන තෙක් ලෝකයට හමුන වූ තාක්ෂණය ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේදී බිහි වූයේ කෙසේද? මේ පිටසක්වල තාක්ෂණයක්ද නැතිනම් කාලතරණය කරන්නෙකුගේ අතීතයට දමාගී උපකරණයක්ද? අද අපි ලෝක දැනුම තුළින් පුරාණ මැෂින් එකේ සැබෑ රහස හෙළි කරගමු. එහෙනම් රැඳී සින්න කුතුහලයෙන් පිරුණු මේ වීඩියෝවේ අවසාන තත්පරයේ තෙක් සොයා ගැනීම සහ ආරම්භක විමර්ශන. මෙම යන්ත්‍රය හමුවේ රෝමයට වටිනා භාණ්ඩ රැගෙනෑමින් තිබූ නෞකාවකිනි. එහි රන්නාභරණ, කිරිගරුන්ට ප්‍රතිමා සහ වයින් තිබුණි. නමුත් මේ සියල්ලට වඩා වටිනා වස්තුව වූයේ නම් මේ කුඩා ලෝකඩ පෙට්ටියයි. දශක ගණනාවක් යනතුරු විද්‍යාඥයින්ට මෙම කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි විය. එය ඔර්ලෝසුවක් ලෙස සමහරු හැඳින්වූ. නමුත් 1950 දී ඩෙරෙක් ද සෝලා ප්‍රයිස් නම් විද්‍යාඥයා එක්ස්රේ තාක්ෂණය භාවිත කරමින් මේ ඇතුළත පරීක්ෂා කළේය. එහිදී ඔහු දුටුවේ අතිශය සංකීර්ණ ජියර් රෝධ 30කට වඩා වැඩි ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ වී ඇති බවයි. මෙය එකල පැවති කිසිදු තාක්ෂණයකට ගැලපෙන්නේ නම් නැත. යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය එයින් කළේ කුමක්ද? ඇන්ටිකිත්‍රා යන්ත්‍රය හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩයක් නම් නොවේ. ඒ වැඩ කරන යන්ත්‍රයක්. මෙහි එක් පැත්තක ඇති ලිවරයක් කැරකවූ විට මුළු යන්ත්‍රයම ක්‍රියාත්මක වනවා. එයින් කරන්න පුළුවන් කුමක්? එක ග්‍රහලෝකවල ගමන. සූර්යයා චන්ද්‍රයා සහ එකල දැන සිටි ග්‍රහලෝක පහේ බුධ සිකුරු අඟහරු බ්‍රහස්පති සෙනසුරු පිහිටීම ඕනෑම තැනකදී පෙන්වීමට මෙයට සමත්තිය. 2. ග්‍රහණානාවකි පළ කිරීම. සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ සිදුවන වේලාව දිනය සහ එහි වර්ණය පවා පුරෝකථනය කිරීමට මෙයට හැකියි. 3. ඔලිම්පික් දින දර්ශනය. පුරාණ ග්‍රීසියේ පැවති ඔලිම්පික් උළෙල ඇතුළු ක්‍රීඩා උත්සව පැවැත්වෙන වසර 4ක චක්‍රය ගණනය කිරීම මේ භාවිත විය. 4. සඳහි අක්‍රමවත් ගමන. චන්ද්‍රයා පෘථිවිය වටා යන විට එහි වේගය වෙනස් වන ආකාරය පවා ගණනය කිරීමට මෙහි ඉතා සංකීර්ණ ගියර් පද්ධතියක් තිබුණි. මේ නිර්මාණය කළේ කවුද? මෙවැනි දියුණු යන්ත්‍රයක් සෑදීමට තරම් ගණිතමය දැනුමක් තිබුණේ කාටද? ආකිමිඩිස්. බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ නිර්මාතෘ මහා ගණිතඥ ආකිමිඩිස් විය හැකි බවයි. ඔහු මෙවැනි ගෝලීය යන්ත්‍ර සෑදූ බවට රෝම ලේඛනවල සඳහන් වෙනවා. හිපාකස් තාර්කා විද්‍යාඥයේ පියා ලෙස සැලකෙන ඔහු සඳහේ ගමන පිළිබඳ සිද්ධාන්ත ලිපත් කළේ. යන්ත්‍රය ඇති ගණිතමය දත්ත ඔහුගේ සොයා ගැනීම වලට සමානය. මෙහිදී පුදුමය නම් මෙම තාක්ෂණය ඉන්පසු වසර 1500ක් යනතුරු ලෝකයෙන් අතුරුදහන් වීමයි. යුරෝපයේ ඔර්ලෝසු නිපදවීමට පටන් ගත්තේ 14 වැනි සියවසේදී. නමුත් ඇන්ටිකිත්‍රා යන්ත්‍රය ඊට වඩා වසර දහස් ගණනක් පැරණිය. පිටසක්වල සම්බන්ධය සහ බිරහස්. සමහර විකල්ප ඉතිහාසඥයන් පවසන්නේ මේ මිනිස් නිර්මාණයක් නොවන බවයි. ඔවුන් පවසන්නේ ගල් යුගයට ආසන්න කාලයකදී මෙවැනි ලෝහමය නිර්වද්‍යතාවයක් ලබාගත නොහැකි බවයි. එය අස්ථානගත වූ වස්තුවක් ලෙස හැඳින්වෙනවා. නමුත් මෑතකදී කළ පර්යේෂණවලින් පෙනී යන්නේ ග්‍රීකයන් සතු ඉතා දියුණු ලෝකඩ වාතු තාක්ෂණයක් සහ ජ්‍යාමිතික දැනුමක් තිබූ බවයි. ඔවුන් ස්වභාව ධර්මය ගණිතමය ලෙස තේරුම්ගෙන තිබුණි. ඇන්ටිකිත්‍රා යන්ත්‍රය යනු අතීතයේ මිනිසා සතු අසමසම බුද්ධියේ සංකේතයකි. එය අපට මතක් කර දෙන්නේ අතීතය අප සිතනවාට වඩා දියුණු බවයි. අද අපි භාවිත කරන පරිගණක සහ ස්මාර්ට් ෆෝන් වල මුතුන් මිත්තා වන්නේ මේ කුඩා ලෝකඩ යන්ත්‍රයයි. ඔබ සිතන්නේ කුමක්ද? මේ හුදෙක් මිනිස් නිර්මාණයක්ද නැතිනම් අහිමි වූ දියුණු ශිෂ්ටාචාරයක කොටසක්ද? ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ දිගටම බලන්න ලෝක දැනුම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.